හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මේ මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක මම අද ඔයාලට අරගෙන එන්නේ කාර්යබහුල උදෑසනට ලේසියෙන්ම බබාට පාසලට යවන්න පුළුවන් කෑමක් හදන්න. මේ විදියට කන්න අපේ බබා නම් හරිය කැමති. මේකට අවශ්‍ය වෙන්නේ සෑන්ඩ්විච් පාන්, චීස්, බිත්තර, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ස්වල්පයක් විතරයි. ඕගලන්ට ස්පයිසි ගතිය ඕනි නම් කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. මුලින්ම බිත්තරයක් අරගෙන ඒක හොඳින් බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ලුණු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. මං කිව්වා වගේම ස්පයිසි ගතියට කැමති නම් කෑලි මිරිස් චුට්ටකුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆෑන් එක ලිපේ තියලා අපි පුංචි ඔම්ලට් එකක් වගේ මේක හදාගන්නයි හදන්නේ. අපිට මෙතෙන්දි පාවිච්චි කරන්න පුළුවන් පොල් තෙල් ස්වල්පයක් හරි බටර් චුට්ටක් හරි. දැන් මේ ඔම්ලට් එක දෙකට කපාගෙන මෙන්න මේ විදියට නමා ගන්න අපිට පුළුවන්. දැන් මේ කපාගත්තු බිත්තර කොටස පාන් පෙත්ත උඩින් තියලා ඒකටම චීස් පෙත්තකුත් එකතු කරගන්න පුළුවන්. ඒකට උඩින් කපාගත්තු තක්කාලි පෙති, ලුණු පෙති කීපයකුත් එකතු කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ වටේ කපාගත්තු අනිත් පාන් පෙත්ත ඒක උඩින් තියලා අපිට මේ විදියට ආහාරයට ගන්නත් පුළුවන්. ඒ විදියටම තවත් සෑන්ඩ්විච් එකක් මම හදාගත්තා.
දැන් ඉතින් ඔයාලා කැමති නම් මේ විදියට කෑමට ගන්නත් පුළුවන්. අපේ බබා කැමති මේක ටෝස් කරලා කන්න. ඒක නිසා මම නම් ටෝස් කරලා තමයි ගත්තේ. දැන් ඉතින් මේක එළියට අරගෙන දෙකට වෙන් කළා ඔයාලගේ බබාලට යවන්න පුළුවන්. බබා කැමති නිසා මේ පාන් එක්ක එයාට කැමති පළතුරක් යවන්නත් පුළුවන්. මම නම් ඒ විදිහට තමයි බබාගේ ලන්ච් බොක්ස් එක එදා හැදුවේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.